හෙලෝ බඩිස් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද අපි කතා කරන්න යන්නේ අපි අන්තිමට කරපු වීඩියෝ එකේ මං කිව්වනේ බොට්ලා ගැන කතා කරද්දි ඔයාගේ ස්ට්‍රීම් එකට ඇඩ් කරන්න පුළුවන් බොට්ලා ගොඩක් ඉන්නවා කියලා. අපි බොට්ලා ගැන කතා කරන පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද ස්ට්‍රීම් ලැබ් chat bot අපේ ස්ට්‍රීම් එකට ඇඩ් කරගන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ කොහොමද night bot අපේ ස්ට්‍රීම් එකට ඇඩ් කරන්න කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නම් night bot කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැතුව නිකන් bot කෙනෙක් ඇඩ් කරගන්න එකේ තේරුමක් නැහැනේ. ඉතින් මේ night bot පාවිච්චි කරලා අපිට පුළුවන් අපි අර stream labs එකේ කරා වගේම අපිට custom commands custom reply දාන්න පුළුවන්. ඒ වගේම timer messages දාන්න පුළුවන්. ඒ වගේ මෙයාගේ තියෙන ලොකුම benefit එක තමයි ඔයගොල්ලෝ දැන් දන්නවනේ Discord ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒ ගැන මොකක් හරි වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන් comment section එකේ comment එකක් දාන්න Discord ගැන කියලා දෙන්න කියලා මම ඒකට වෙනම series එකක් කරන්නම්. ඉතින් මේ බොට් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඩිස්කොඩ් එකට දැන් හිතන්නකෝ ඔයාගේ ඩිස්කොඩ් සර්වර් එකට මේ බොට් ඇඩ් කරලා දැන් ඔයාගේ YouTube channel එකටත් ලින්ක් කරලා set up කරලා තියෙනවා. කවුරු හරි user කෙනෙක් ඔයාගේ සර්වර් එකට ආවට පස්සේ ඒ බොට්ට පුළුවන් ඔටෝ එයාට රෝල් එකක් assign කරන්න. ඒ කියන්නේ එයා ඔයාගේ YouTube channel එක subscribe කරලා නම් ඔටෝ ඒ user ආව ගමන් ඒ යුසට දෙනවා රෝල් එකක් සබස්ක්‍රයිබර් කියලා. අපිට පුළුවන් රෝල්ස් හදන්න ඒම හදලා ඇඩ් කරලා තියන්න පුළුවන්. ඉතින් එතකොට මේ බොට් දෙනවා රෝල් එකක්. ඒ වගේ බෙනිෆිට් ගොඩක් තියෙනවා මේකේ. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව යම් මේ බොට්ට කොහොමද ඇඩ් කරන්න කියලා බලන්න. මුලින්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ browser එක on කරලා ඔයගොල්ලන්ට search කරන්න වෙනවා night bot කියලා. night bot night bot කියලා සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ලින්ක් එකක් තමයි එන්නේ. ඉතින් උඩම තියෙන ලින්ක් එකට යන්න. නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒකෙන් ඔයගොල්ලන්ට යන්නත් පුළුවන්. හරි. night bot ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. අපි මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙතන add chat කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න ඕගොල්ලෝ. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති platform එකකින් log වෙන්න. මම මෙතන YouTube දෙන්නම්. හරි. ඔයා ලොග්ගුණාට පස්සේ ඔයාට මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම දැන් අපි අර Streamlabs chatbot අපේ YouTube එකට ඇඩ් කරා වගේ මෙයාවත් ඇඩ් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මුලින්ම ඔයා මෙතන ඔයාට පේනවා මේ night bot online කියලා එකක්. මෙහෙම පෙන්වන්නේ නැහැ ඔයාගේ. මගේ bot ඇඩ් කරලා තියෙන හින්දා තමයි පෙන්වන්නේ. මම live channel දෙන්නම්. හරි. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා ආවට පස්සේ ඕගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් එකට මෙතන join channel කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ night bot online කියලා පෙන්නනවා. මෙතන setting up යන්න. setting up ගියාට පස්සේ ඕගොල්ලන්ට පෙන්නනවා මෙතන URL එකක්. මේ URL එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාට copy කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඒගොල්ලෝ කියලා දීලා තියෙනවා. ඔයා මුලින්ම එනවා නම් ඔයා දන්නේ නැහැනේ කොහොමද මේක set up කරන්නේ. ඒ දේවල් ටිකක් එයා කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ටික ඔයගොල්ලන්ට කියවන්නත් පුළුවන්. මම copy කරගත්ත පස්සේ මේක cut කරලා යනවා සුපුරුදු විදියට මගේ YouTube channel එකට. හරි මගේ YouTube channel එකට ආවට පස්සේ මම මෙතනින් YouTube studio එකට යනවා. YouTube studio එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ පල්ලෙහාම settings කියලා තියෙන එකට යන්න. settings tab එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා community moderation යන්න. ගිහිල්ලා එතනින් user management යන්න. ගිහිල්ලා මෙතන මම මේ night bot add කරගෙන තියෙන හින්දා මට පෙන්නනවා. ඔයගොල්ලන්ගේ එහෙම පෙන්නන්නේ නැහැ. මම මේක cut කරලා ඔයගොල්ලන්ට ආයෙ add කරලා පෙන්නන්නම්කෝ. අපිට ආයෙ community moderation user management ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ගේ link එක paste කරන්න. control V ගහලා paste කරන්න. paste කරලා save එකක් දෙන්න. save එකක් දීලා ඔයගොල්ලෝ ආයෙත් ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ බොට්ට හරියට ඇඩ් වෙලාද කියලා. අපි ගිහිල්ලා බලමුකෝ. හරි. මෙතන ඇඩ් වෙලා තියෙනවා අපේ night bot. දැන් හරි. දැන් අපිට මේකේ තමයි ඊටු වැඩ ටික තියෙන්නේ. දැන් මෙතනින් ඔයගොල්ලෝ command එකක් හදාගන්න. ඔයගොල්ලෝ යන්න මෙතනින් පල්ලෙහා තියෙනවා commands කියලා එකක්. commands ගිහිල්ලා මෙතන එයාගේ default commands ටික පෙන්නනවා මොනවද තියෙන්නේ. ඒ දේවල් ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට එහා පැත්තේ ක්ලික් කරලා custom command add කරගන්න පුළුවන්. මේ මම add කරලා තියෙන ඔයගලන්ට පේනවනේ මම මේ hi කියලා දාලා hello user. දැන් user කියලා මෙතන දාලා තියෙදි userව tag වෙනවා. නැත්තම් අපි නමක් දැම්මොත් ඒ නම විතරනේ user කියලා දැම්මම hi කියලා කවුරු හරි වගේ chat එකේ දැම්මොත්
හෙලෝ ඒ යුසෝ ටැක්ගෙන ති ඔයාපලන ඇතින කොහොමද කමාන්ස් ටික බලාගන්න කියලා ගොගලන්ට බලාගන්න පුළන් මෙතනින් ඔගොල්ලො ඩස්පෝට් ගීති යන්න මෙතන පල්ලහමතින ඩොකමෙන්ටේෂන් කියල එක අන්න ඩොකමෙන්ටේෂන් එකට කියට පස මෙතන ඒගොල්ලන්ගේ කාටිකල්ස් කමන්ස් පෙන්න්නවා එපැත්තේ කස්ටම් වේරියබල්ස් කියලා වින්ඩෝ ගත්තිනවා ටැබ්බයක් වගේ ඉති එතන්දි ඔගුලන්ට පේනවා මෙතන මේ දැන් යස් අපි ගත්ත යසන් මෙතන ගොඩක් කමාන්සිනවා යසකටකින් බලගු ගයාට පස්සම එක්සාම්පල් යසරි ඇතින් මෙන්න මේ වගේ ඔගුලන්ට පෙන්න්නවා දැගුළු වෙන එකට ගිය ටවිච් කිය මේ ඇත් කරන්න ඕන ටවිච් යසනේ ඉතින් මේ ඩොකමෙන්ටේෂන් එකට ගිල්ල ඔයාට ඒදේවල්ටික බලාගන්න පුළුව අන්න එමතව ඉතින් මේක වට කස්ටම් කමාන්ඩක් ඇත් කරන්න තියෙන්නේ මෙතරින් උඩ තිනවා නිව් කමාන්ඩ් කියල බන්න එකක් අන්න කලික් කරන්න කලික්කරට පස්සේ වාට පුළුවන් දැන් හිතන්නකෝ කවුරරි ගොඩීවිනිින් කිව්වයි කියලා මම මෙතැන්ට දාගන්නකෝ මම මෙතැන්ට දාගන්න ගොඩ්ඩීවිනිින් හරි දැන් කවරුවරි ගොඩ්ඩීවිනි කිව්වොත් වාට පුළුවන් හෙලෝ මෙන්න මේ සිම්පල් එකත් එක්ක ඩොල සිම්පල් එකත් එක්ක ප්‍රකට් ඇතුළ යස කියල්ල ටයිප් කරන්න දැන්ගේ යසව ටැක්ගෙන ටැක් කල්ලා good evening welcome to my stream මෙන්න මේ වගේ එකක් ඔයාට දෙන්න පුළුවන් දීලා මෙතරින් පෙන්නවා ඒක මාණ්ඩක දැම්මුත් කාටද ඒක මාණ්ඩක දාලා මේ බොඩ්ගේ රිප්ලයි එක වැටෙන්න්න ඕන කියල ඉතින් ඒක එවරිවන් දෙන්න ඔගොලොක් ඔගුලන්ට කැමතින වෙන එකක් දෙන්න පුළුවන් ඒ වගේ දෙයක් එවරිවන් දෙන්න දීලා මෙතන ෂෝඩ්ඩාන්ස් තියනවා මෙතන කවුන්්ඩවුන්යක් පෙන්න්නනවා ඒටිකටන් ඔහට වෙනස් කරන්න ඕන්න තනින් ක්‍රියේත් දෙන්න ක්‍රියේත් දුන්නට පස්සේ ඔගුලන්ට පේනවා අප කස්ටම් කමාන්් එක මේකට ඇඩ්ඩුනා දැන් අපේ මේක ඇඩ්වෙලා තියෙන්නේ හරිද දැන් එහෙම තමයි වාට කස්ටම් කමාන්්ඩයක් ඇඩ් කරගන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට පුළුවන් ටයිමර්ස් කියල එකත් තියෙනවා පල්ලෙහාම හරි ටයිමර්ස් එකටාවට පස්සේ වාට පුළුවන් අර වගේ ටයිම සැට් කරන්න අපි ස්ට්‍රීම් ලබ්ස් චට් බොඩ් ගැට් කරේ අන්නේ වගේ මෙතන දාමු අපි සෝෂල් මයි සෝෂල්ස් කියලා එහෙම දාලා මෙතන වගේ සෝෂල් මීඩියා ලින්ක් ටික දාලා ඔයාට කවුන්්ඩවුන් එක මෙතන ඉන්ටවල් එක් කියන්නේ ඒ මැසේජ් එක වැටිලා කොච්චර වෙලාවකින්ද ආපහු ඊළඟ මැසේජ් එක වැටෙන්න ඕන කියන එක. ඉතින් මෙතන ඔයාට විනාඩි 20 වැටෙන්න ඕන නම් විනාඩි 20ක් දාලා මෙතන ක්‍රියේට් කියන එක දෙන්න. දැන් මම මෙතන මොකක් හරි ටයිප් කරන්නම්කෝ. මෙහෙම ටයිප් කළා මේකෙත් ලයින්ස් කොච්චර වැටෙන්න ඕනද ඒ දේවල් ටිකක් තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට බලලා හදාගන්න පුළුවන්. මෙතනින් ක්‍රියේට් දෙන්න. ක්‍රියේට් දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ ටයිම මැසේජ් එක මේකට පෙන්නනවා. ඉතින් මට මේක වැඩක් නැති හින්දා මම මේක ඩිලීට් කරගන්නම්. මෙතනින් ඕගොල්ලන්ට ඒ කියන්නේ ඔයාට මේ මැසේජ් එක ස්ට්‍රීම් එකට වැඩක් නැත්නම් මෙන්න මෙතන ටික් එකක් දාලා ඒක ඩිසේබල් කරගන්න පුළුවන්. මම මේක වැඩක් නැති හින්දා මම මේ නිකන් වචන ටිකක් නෙතෙම් ඒක මම ඩිලීට් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් අපි අරකේ පර්මිෂන් හැදුවනේ අන්න ඒ වගේ මෙතන chat moderation එන්න. මෙතන moderation ආවට පස්සේ blacklist word express caps අරකේ තිබ්බ වගේ moderation chat moderation ටිකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාට අනවශ්‍යයි කියලා හිතන permission ටික අයින් කරගන්න මෙතන ඔයාලා ටික් එක දාලා enable disable කරගන්න හැකියාව තියෙනවා. මම මෙතන express cap එකත් අයින් කරගන්නම් blacklist word ඒ ටික ඔයා බලලා හදාගන්න. මම මේ links එක enable කරන්න. දැන් මං කියවනේ ඔයාට මේ bot එක Discord එකට add කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතන යනවා පල්ලෙහාම තියෙනවා integrations කියලා එකක්. අන්නේ integrations එකට ගියාට පස්සේ මෙතන මම මේ connect කරලානේ තියෙන්නේ. ඔයාට මෙහෙම පේන්නේ නැහැ. මම disconnect කරන්න. දැන් මෙතනින් ඔයාට මේ connect කියන බටන් එක දෙන්න පුළුවන්. connect කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාට ඔයාගේ Discord එකට login වෙන්නේ. හරි. මෙතනින් ඔයගොල්ලන්ට authorize කරලා log වෙන්න පුළුවන්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා connect වෙලා තියෙන disconnect කියලා වැටලා තියෙන. ඒ කියන්නේ connect වෙලා මෙතන උඩින් connected කියලාත් පෙන්නනවා. මෙතනින් ඔයාට roles add කරන්න පුළුවන්. මෙතනින් යනවා edit කියන එකට. edit කියන එකට ගිහිල්ලා මෙතන ඒගොල්ලෝ තියෙනවා add Discord server. මෙතනින් අපේ Discord server එක add කරගන්න පුළුවන්. මගේ server එක තමයි මෙන්න මේ
දීලා මම කන්ටිනියු දීලා ඔතෝරයිස් දෙන්න. මෙතනින් ඔය ටෆෙක්ට දාලා තියෙනවා නම් ඒගොල්ලෝ කෝඩ් එක ගහනවා. හිතින් මේකෙදි මෙතන ඕගොල්ලන්ට පේනවා පල්ලෙහාට එද්දි රෝල් මැපින් කියලා එකක් තියෙනවා. හරිද? රෝල් මැපින් එකට ආවට පස්සේ මොඩරේටර්, channel members, regular කියලා දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ Discord එක on කරලා Discord එකට ගිහිල්ලා Discord එක on කරගන්නම්කෝ. හරි. ඕගොල්ලන්ගේ Discord එකට එන්න ඕගොල්ලන්ගේ Discord server එකට Discord server එකට ආවට පස්සේ ඕගොල්ලෝ යන්න ඕගොල්ලන්ගේ server එකට right click කරලා හරි මෙතනින් හරි ඕගොල්ලන්ට යන්න පුළුවන් මේකේ server settings ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් role එකක් හදාගන්න. ඔයගොල්ලෝ Discord server එකක් හදලා තියෙනවා නම් දන්නවනේ. මේක අනිත් අය දන්නේ නැත්නම් එච්චර ඔළුවට ගන්න එපා. ඔයාට නිකන් chat bot එක stream එකට add කරලා අර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාට Discord server එකක් තියෙනවා නම් ඔයාට මේ benefit එක මේ bot ගේ තියෙන මේ benefit එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් timestamps දාලා තියෙන්නේ ඔයාට මේ කැල්ල ඕන නැත්නම් ඔයාට බලන්න අවශ්‍ය කැල්ල විතරක් බලලා අයින් වෙන්න පුළුවන්. මම හැම වීඩියෝ එකෙම timestamps දාලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ create කරගන්න මම ක්‍රියේට් කරලා තිබ්බද කොහොමද අවුලන්නේ මම ඔයාලට ක්‍රියේට් කරන්න හැටි පෙන්නන්න. මෙතන ක්‍රියේට් ගිහිල්ලා මෙතන රිව් රෝල් එකක් දෙන්න. අපි මෙතන දෙමු member කියලා. අපි YouTube member කියන එක දීලා මෙතනින් මම කලර් එක රතු පාටක් වගේ දීලා මම මෙතනින් display role member online යන්න එකක් දීලා mention කරන එකක් දීලා මම මෙතනින් සේව් කරගන්න. මේක පර්මිෂන් නම් ඔයාට ඕනේ පර්මිෂන් ක්ලියර් කරලා දාන්න. දීලා සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ ඔයා ආපහු යන්න ඔයාගේ Nightbot dashboard එකට. ගියාට පස්සේ මෙතන තියෙනවනේ moderator කියලා. අන්න ඒකේ everyone තියෙන්නේ. ඒකේ ඔයා බලන්න ඔයා හදපු රෝල් එක තියෙනවද කියලා. මෙතන ඕගොල්ලන්ගේ ඒක ඩිස්ප්ලේ වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ආයෙ මෙතන රිෆ්‍රෙෂ් කරලා බලන්න. මේ තියෙන YouTube member අන්න එක ක්ලික් කරලා ඒ වගේ ඔයාට ඇඩ් කරගන්න පුළුවන් මොඩරේටර්, රෙගියුලර් මෙම්බර් ඒ වගේ ඔයාට අවශ්‍ය රෝල් වලට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කළා අනිවාර්යෙන් මෙන්න මෙතන රෝල් සින්කින් කියන එකේ ටික් එකක් දාන්න. මොකද ඔයා ඒක දාලා තිබ්බේ නැත්නම් රෝල් එක ඔටෝමැටිකලි සින්ක් වෙන්නේ නැහැ. ඉතින් මේකත් දාලා තියාගන්න. දාලා chat moderation එක ඔයාට දැන් ඔයාගේ YouTube එකට දැම්ම වගේ ඔයාගේ Discord server එකටත් මේ බොට්ම පාවිච්චි කරලා එක වෙන බොට් ලයිට් කරන්න ඕනේ. මේ බොට් ගෙම්ම ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඕන එක ඇඩ් කරගන්න. මම නම් ඇඩ් කරන්නේ නැහැ. ඔයාට ඇඩ් කර ඒක ඔයාගේ කැමැත්ත අනුව ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. මේ ටික තමයි Discord එකට ඇඩ් කරන පාර්ට් එක තියෙන්නේ. මේක ඔයාට තේරුම් නැත්නම් කමෙන්ට් එකක් හරි නැත්නම් අපේ Discord server එකට එන්න channel about එකේ තියෙනවා. මම description එකේ link එක දාලා තියෙනවා. ඔයාට ඕන අපේ server එකට එන්න පුළුවන්. ඇවිල්ලා ඕගොල්ලන්ට message කරලා කතා කරගන්න පුළුවන්. දන්නේ නැති දෙයක් තියෙනවා නම්. Nightbot ගේ තව තියෙන වාසියක් තමයි දැන් ඔයා Streamlabs chatbot ඇඩ් කරාට පස්සේ එයාගේ කමාන්ඩ්ස් චෙක් කරන්න ඔයා ලයිව් එකක් යන්න මෙපේ. ඔයාට පුළුවන් මේකේ දීලා දැන් හිතන්න මම යන්නම්කෝ මේ ෆ්‍රී chat කියන එකට. ෆ්‍රී chat එකට ගිහිල්ලා මම hi කියලා දානවා. හරිද? hi කියලා දැම්මට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන Nightbot reply ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ලයිව් එකටම යන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක දැන් මම මේ bye කියලා දාන්න. bye. ඔය අපි ඒ වගේ අපිට message custom commands බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් මාර benefit එකක් Nightbot එකේ තියෙන. දැන් අපි කතා කරා integrations කතා කරා timers chat moderation ඊට පස්සේ logs. මෙතන ඕගොල්ලන්ගේ පෙන්නනවා මේ logs කියන එකේ මෙතන ඔයාගේ YouTube chat log එක පෙන්නනවා. ඉතින් ඒකත් ඔයාට ලොකු benefit එකක් තියෙනවා ඔයාට බලාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ dashboard එකට ආවට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා messages today commands timeouts. ඉතින් මේ bot ගේ dashboard එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද දැන් හිතන්නකෝ ඔයා gift එකක් දෙන්න ඉන්නවා කියලා ඔයාගේ වීඩියෝ වැඩිපුරම බලන කෙනාට chat කරන කෙනාට. ඉතින් ඒක ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ Nightbot ගේ dashboard එකෙන්. මෙතන පෙන්නනවා වැඩිපුරම message කරලා තියෙන්නේ කවුද, message average එක, ඒ වගේ මොන keyword එකකට වැඩිපුර ඔයාගේ chat එකේ පාවිච්චි කරලා තියෙන්නේ, time out වෙලා තියෙන්නේ කොහොමද, ඒ log ඔක්කොම මෙතන top chat top commands ඒ දේවල් ඔක්කොම ඔයාට Nightbot dashboard එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සුපිරි bot කෙනෙක් ඔයාගේ stream එකේ ඉන්නම ඕන bot කෙනෙක්.
ඉතින් මේ ගැන ඔයාගේ අයිඩිය එකත් දාන්න කමෙන්සෙක්ෂන් එක ඒවගේ මේ තේරුම් නැති තැනත් තියෙනවනම් එන්න අපේ ඩිස්කොත්සයකට එතැති අපි කතා කරම ඉතින් ජය හැමෝටම ඊළඟ විඩුව එක්පටම මේ මුදියාස් කැෆේ